මාතල මාතලනේ මාතලේ කියනවා. මාතලේ කියනවා. අන්න හරි. මුංගේ වුණාද? එහෙනම් කටවල් නෑ. කටවල් නෑ. මේක. මාතලේ හරි මම කේන්දරේ මල්ල තමයි ලස්සන. ඔව් එතනින් එහාට කිසි දෙයක් කඩන්න නැහැ මේ. කිරිබොනවා? නෑ දීප. ඇහෙන්නේ? දීපොනවා. ආ දීපොනවා. ඔව්. අන්න හරි. රත්තරන්ගේ එහෙම නෙවෙයි. අන්න හරි. ඔව්. ඔව්. රත්තරන්ගේ. මෙයාලා ආතල් එක දෙන්න ඕනේ මම. අන්න හරි දෙන්න තියෙන්නේ දැන්. මෙයාලා මම හූ කියද්දි හූ කියන්න ඕනේ. ඔන්න හූ කිව්වා. රත්තරන්ගේ බලමුද? අන්න බලමු. එනවා හොඳට වෙනවා. රත්තරන්ගේ. ඔව්. මොන වංගියක් ඇහෙනවද? ඇහෙනවා. රත්තරන්ගේ. අන්න හරි. දෙපැත්තෙන් බලමු පොඩි චූන් එකක්. අන්න බලමු. දෙපැත්තෙන් බෙදලා බලමු. අනිත් පැත්තට කොහොමද ගන්නේ? පොල්ලෝ ටිකක් හිටියා. ඔව්. මදි. බලමු මෙතන ඉන්නවා. කෙල්ලෝ ටික. ඔව්. බලමු. හරි බලමු. රත්තරන්ගේ යන්නේ. තාම කැමරා වෙන්නේ නැහැ. ඔව් ළඟයිද? උන් කැතද කොහොමද විලා දිනුනේ? රත්තරන්ගේ. එහෙනම් එහෙනම් දෙන්න සපෝට් එකක් දෙන්නෙමනේ. එහෙනම් අන්න හරි. ඔව් පොඩි වට එකක් දීලා තියෙනවා. අන්න හරි. ඔව්. හොඳයි. එහෙනම් ඔය වට ගන්න යනවා කියලා. එහෙනම් එහෙනම් ඉඳලා පොඩි බෑග් එක හොයාගෙන තියෙන්නේ. වැදලොද කියලා ඈ. ඔව් කිව්වා. කවන්නේ ඉතින් දැන් ප්‍රශ්න නැහැ නේ අපිට. කවන්නේ නැහැ. ඔව්. QR එකට ගහන්නේ. QR එකට ගහන්නේ. රත්තරන්ගේ. එහෙනම් මෙයා දැක්කම එක මතක් වෙනවා. අන්න හරි මොකද්ද? අතාරින්න. අතාරින්නද? මොකද අයිතිකාරය ඉන්නව ඇතිනේ නේ. කවන්නේ. ඔක කවන්නේ. රත්තරන්ගේ. ඔව්. එයාගේ මුණ දැක්කම එක මතක් වෙනවා. ඔව් අයියා. පැනලා යනවා. අතාරින්න බෑ කියලා. රත්තරන්ගේ. එහෙනම් එකක් කියන්න. රත්තරන් සුදු මුහුණ දැක්කම සුදු ඉවතිය කිය. කොහෙද මම හදවත තියෙන්නේ? හදවත. ඔය හරියට හදවත තියෙන්නේ. මෙතන නෙවෙයි තියෙන්නේ. ඊට වඩා තව ටිකක් උඩට එන්න ඕනේ. ඔය කොල්ලෙක්ගේ ආදරය කරන්නේ හදවත මේක කියලා. එහෙම නෙවෙයි. එතන නෙවෙයි. එහෙම නෙවෙයි. එහෙනම් ආයෙ කියමු. ලස්සන සුදු මුහුණ දැක්කම සුදුම සුදු. ඉතින් හදවත ඇති කොල්ලෙක්ට. අන්න හරි. හරිනේ? අන්න හරි. කරුණක් කියන්නට හිතෙනා විනෝදෙට. කෙල්ල බය. ඔව්. බය හරිමු අපි. අපි බය හරිමු. මං හරි ආදරේ ඔහෙගේ හිනාවට. රත්තරන්ගේ. එහෙනම් ඔව් ආපු වැඩි කරන්න ඕන අපුලන්න. ඒ මොකෝ? ලලිතා. ඒ මොකද? දැන් තමයි ඔන්න වෙලාවට ආවේ. අද ඉදිරියේ දවස කියනවා. මේ අර කට්ටිය කෑලියෝ. කෑල්ල. අද ඉදිරියේ දවසනේ අපි වන්නේ. දෙන්නේ කිව්වද? ඔව් දෙන්නේ කිව්වා. අර කළු පාට එකක් ඇඳගත්තා එක්කෙනෙක් ඉන්නවා. මම හිතේ එක්කයි කියලා. නෑ නෑ අයිතිකාරය හැබැයි ඉඳලා තියෙනවා. අයිතිකාරය ඉන්නවා. දැන් අයිතියාට. එහෙනම් මොකද වෙන්නේ උපලා මල්ලා වෙලා
ඔව් එහෙනම් අද ඒ දෙන්නගේ දවස කියනවා අද ඒ දෙන්න බැඳලා වටේ පිටින් කට්ටිය දුවා දෙපැත්තේ නෑද හිට විතරන්රිගේ මේ තියනව සියලුම දෙනාගේ කැමැත්ත අරගෙන අද ඒ දෙන්න එක වහලක් කැටගෙන හදනවා අන්න හරි එහෙනම් හොඳම වෙලාව මොවාලිය වේටර් වැඩක් කරනවද වේටර්ලා වැඩේ බලන්නේ අපි වේටර් වැඩේ කරන්න බෑනේ එහෙනම් ඔව් අන්න හරි ගිහිල්ලා එදිනටත් මොනවද කියන්න වෙනවා අන්න හරි කවන්න ඔව් මේ උසමයි කොයි කාලේද කොහෙන්ද එක්කනද කීවෙනි එක්කනද පළවෙනිය ඊළඟ එක්කන එහෙනම් ඔය කවන්න නැයිද කෙල්ල කැමතියි බලමු වැඩි දුර යන්න නෙවෙයි හැබැයි එහෙනම් ඔන්න හරි ඔය ඊට පස්සේ ඔන්න දැන් තමයි මගුල් ෆොටෝ එක ගන්න නැද්ද මොකෝ කියන්නේ මල්ලි එහෙනම් කියන්නේ ඉතලා එකක් දෙකක් කියමු අන්න හරි කවන්න ඒ ආගට පස්සේ දෙමු එහෙනම් අන්න හරි එක වදේ ඉඳලා එහෙනම් 13 දෙනා අද දක්කගෙන යනවා අමාරු වෙනවා එහෙම නෙවෙයි අනේ අයිසක් ගොල්ලයි එහෙනම් චූන් එකක් දෙමු වන්න හරි හැබැයි මෙහෙම වැඩි වෙලාවක් නැහැ කින්ද ඉක්මන් කරමු වන්න හරි අපාලි එහෙම නෙවෙයි තමයි දැන්න මෙයා කොච්චර කිව්වත් එකයි යනකොට කැමති නෑ නෑ කැමති නෑ අපේ අම්මා කිව්වා එහෙනම් අදගෙන හරියන්නේ කිව්වා ඔව් වැඩි නෑ කිව්වා ඒක හරියන්නේ නෑ ඉවාරක කතා ගමු මේ තමන්ගේ දේවල් තවන් අනුන්ට දීලා එහෙනම් වෙලාවමදි එහෙනම් ඔව් ලස්සන ගෝල් රෙගුලර් හරි එහෙනම් ඔව් දෙන්න ලස්සනයි අපි එහෙනම් මේ වැඩේ අවසන් කරන්න ඉස්සෙල්ලා අවසන් කරගෙන ඉස්සෙල්ලා තුන් එකක් දීලා ඔක්කොලාටම අන්න හරි ඔක්කොලාම සපෝට් එක දෙන්න ඕනේ අන්න හරි ලලිතා එහෙනම් මොකද ඔව් ඒකනේ කියන්නේ ආතල් එකක් දෙන්නවා දෙන්නම ආතල් ගන්න නම් ආතල් ගන්න
එහෙනම් අතේ තියෙන අරන් මම ආග්ගල්ලා. ආගල්ලා. අත් පළමේ ගාපියව අප්පුඩිය. අයකනේ. ආ. එහෙනම් දරුකට වගේ අතේ දිනවා විසික් කියලා දාන්නේ අප්පුඩියක් ගහලා දෙන්නවා. අන්න හරි. ආ. ලලලයි. නටව මෙයාලගේ හැකියාව කරනවා. ඕ එහෙනම් වැඩි කරන්න යන්න ඕන නෑ මේ දවස්වල. මොකද අද වගේ දවසක මේ තෝන්තු මාන්තු කරන්න හොඳ නැහැ. ආ. ගාදේවා කරන්න යන්න ඕන නෑ. මේ කිසි මේ දවස්වල යන්නේ වැරදිද? හරිද දේව? අම්මට නිවිනවා ඊට පස්සේ. ඕ මාත් එක්ක මම කරන පුංචි වැඩේ කරන්න ඕනේ. පුංචි වැඩේ කරන්න දී. බලමු. අන්න හරි. සංගවිච්ච හැකියාව ඉගෙන ගන්න ආවිලයි. ඕ පාත්. වැස්ස කරව නැතුම් කරලා නැතුම්. හරි. අන්න හරි. කොල්ල දැස්සේ. ඒවල අපේ මල්ලි. අද වගේ දවසක ඉන්න නැමුන් නැත්තම් ආයෙ වැඩක් නෑ. කවදාද වෙන්නද? කවද එහෙම නෙවෙයි. කොල්ල නැම්මත් එක්ක අමාරු වෙද්දිද? රත්තරන් අයියේ. එහෙනම්. එහෙනම්. අපි මේ ධාතු කියන එක පිළිතුරු කරගන්න ඕන. අන්න හරි. අද හිනාවක් නැත්තම් ආයෙ කවද එනවා වෙන්නේ? ඒකනේ. මාත් එක්ක මේ වැඩේ කරන්න ඕන. අන්න හරි. පොඩ්ඩක් නැමු. පොඩ්ඩක්. ගැම්මයි කියන්නේ. අන්න හරි. ඔකේ. ඔන්න. එකයි දෙකයි තුනයි. මෙයාට. මේක. වත් කරනවද? හරි. එකයි දෙකයි තුනයි. ඔන්න කරා. දෙකයි. ඔකේ. අපවලි වෙනද හෝ කියනවලු. ඔය අද ලැජ්ජාට ලූ කියන්නේ නැහැ. ලැජ්ජා වෙලා වැවුන්න. මං ආයෙ කරනකල් යන්නේ නැහැ. දෙකයි තුන. අපේ මනමන මාත්‍ය රතු වෙලා ඉන්නේ දැන් ඈ. හල් වෙලා ඉන්නේ. ඉහිල්ල තියෙන්නේ. වර්තමානයේ මේ කර ගියොත් දවසම මොකද කර ඉන්නේ නේද? මේ දෙන්නාට සෙට් සාන්ත කවි දෙකක් කියලා. අන්න හරි. අපි ආවේ මధుරාපුරේ ඉඳලා. අන්න හරි. වෙලා ගින් තියෙන මින්දා. එහෙනම් මේ සලුවේ පත්තියේ සලුව කියනවා මේකට. අන්න හරි. අපි විහිළු කරේ ඔයාලගේ වේදාතු පිළිතුරු කරන්න. අන්න හරි. අපි ආවේ සෙට් සාන්තයක් කරන්න. අන්න හරි. අපිට තඩියක් අයනේ. මහතක්ක කෙනෙක් එන්න කිව්වේ. මහතක්ක කෙනෙක් අන්න හරි. මේ දෙන්නාට. එහෙනම් මේ සලුවේ ඒ අක්කා කිව්වා ඒ අක්කට මොනවද කරන්න එපා කියලා. ඒ අක්කට එකක් කරන්න හොඳයි. ඒ හල් වෙලා ගිහලා කමන්නේ. මේ දෙන්නාට මේ සලුවෙන් ආවඩලා. අපි මෙතන යන්න. අන්න හරි. මధుරාපුරවර
Iya.